Hello my beautiful people, welcome back to Sha Moments. So අද මගේ YouTube blog එකකින් අලුත් වෙනස් විදිහේ blog එකක් තමයි මම අරගෙන එන්නේ. ඉතින් ඔයාලා දැනටම දන්නවා ඇති මම මේ පාර කොහෙද ගියේ ඒ වගේම ඔයාලව එක්කන් යන්නේ කියලා. ඉතින් දිගටම blog එක බලාගෙන ඉන්න. වෙනද වගේම මේ පාරත් අපේ ගමන පටන් ගත්තේ කොළඹින්. ඉතින් මේ ගමනත් මම වෙනද වගේම යන්නේ මගේ යාළුවා සංචු and ගැමුණු and ශිරාන්. කොහේ යන්නත් කලින් මුලින් කාලා ඉන්න එපයි. ඉතින් අපි කුරුණෑගලින් නැවතුව අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. ඔන්න මේ පාර අපේ ගමනේ විශේෂත්වය වෙන්නේ මේ පාර අපේ ගමන arrange කරන්නේ lantern trailsලා. ඉතින් ඔයාලා මගේ ඇල්ල කැම්පින් vlog එක බැලුවා නම් ඒ ඇල්ල කැම්පින් vlog එකේ හැම දෙයක්ම arrange කරේ lantern trailsලා. ඉතින් දිගටම බලාගෙන ඉන්න මේ පාර ගමන කොහොම වෙයිද කියලා. සීත කඳුලැල්ලෙහි තවරා කළුවර රස කරවින්දා සඳ සෙවනැල්ලක හැංගී මගේ ඇස්තනි කර දෙමුණා. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ අපේ ෆස්ට් ස්ටොප් එකට. නාමල් උයන. ඉතින් මගේ නම් මේක ෆස්ට් ටයිම් මම ඊට කලින් ඇවිල්ලා තිබ්බේ නෑ. ලංකාවේ විශාලතම නාගස් එකතුව කියලා හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඉන්දියාවේ ටච් මහල හදන්න රෝස තිරුවානා අරන් ගිහිල්ලා තියෙන්නේ මේ නාමල් උයනේ. එහෙනම් යමු මාත් එක්ක මේ විශ්මිත නාමල් උයන ඔස්සේ රෝස තිරුවානා කන්දට. කඳුළු ගැරු එහිනේ තවමත් ඔබයි ආදරේ. මේ ගස් අතරින් ඉදිරියට යද්දී පුදුමාකාර සිසිලසක් ඇඟට දැනෙන්නේ. මෙම ජාතික නාමල් උයන පිහිටලා තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්කිරියාගම කියන ප්‍රදේශයේ. නාමල් උයනට පුරාවිද්‍යා වටිනාකම් බොහෝමයක් වගේම ජෛව විවිධත්වයෙන් ඉතාමත් පොහොසත්. එවගේම තමයි ඔයාලා නාමල් උයනේ ආවොත් මෙන්න මේ වගේ නටබුන් ස්ථාන ඔයාලට බලාගන්නත් හැකියාව තියෙනවා. Picture it now. 1, 2, 3. ඒ වගේ ලස්සන තැන් ගොඩක් පහු කරගෙන ඔන්න අපි ආවා රෝස තිරුවානා කන්දට. අපි දැන් නාමල් උයනේ උඩටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ මගේ පිටිපස්සෙන් පේන්න තියෙන්නේ රෝස තිරුවානා කන්දක්. ඉතින් මේ රෝස තිරුවානා කන්දෙන් තමයිලු ටච් මහල් ඉන්දියාවේ ටච් මහලට රෝස තිරුවානා ගල් අරන් ගිහින් තියෙන්නේ. ඒ වලට පේනවා. දැන් මේ අවුවට ඒ පාට පේන්නේ. හැබැයි යට මම වලට පෙන්නන්න ඇත්තටම රෝස පාටට තමයි ඒවා තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ පැත්තේ එනවා නම් අනිවාර්යයෙන්ම නාමල් උයනට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා. ඒක අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේ අමතක නොවන අත්දැකීමක් වේවි. පහස නිබඳ හමාවී පෙරපිනකින් අපේ
පොඩි කාලේ ඉඳන් නගරයක ඉපදිලා හැදිලා වැඩුණු කෙනෙක් විදිහට මට ඇත්තටම හරිම පුදුමයි. මොකද අපි මෙහෙම යද්දි තවල් 12ට විතර. ඒත් මේ ඇල පුරාවටම පොඩි ළමයි විතරක් නෙවෙයි ලොකු අයත් නානවා සෙල්ලම් කරනවා. හරිම සරලයි හරිම ෂෝක්. හරි දැන් අපි නමලුවෙනින් පස්සෙම කෙලින්ම ආවේ බෝට් හවුස් එකට. මෙතනින් තමයි දැන් ඔයාලා එනවනම් ඔයාලා අපි ආපු විදිහට මේ පැකේජ් එකක් අරගෙන තමයි අපි ආවේ මේ කයාකින් කරන්න. එතකොට ඔයාලා එනවනම් කෙලින්ම මේ බෝට් හවුස් එකට තමයි එන්නේ. ඒකට මෙතන බෝට්ස් නම නම් ඒවල තියෙනවා. ඔයාලට චේන්ජ් එකක් දාගෙන ඔයාලා දවල්ට කෑම කාලා ඒ හැම දෙයක්ම කරලා මෙතනින් පස්සේ තමයි අපි කයාකින් වලට යන්නේ. ඉතින් මාළු විසිලක් නැතුව ඉන්නේ මාළු ආසාවෙන් කයාකින් වලට යන්න. ඉතින් අපි මෙතනට ආවේ චේන්ජ් එකක් දාගන්න. චේන්ජ් එකක් දාගෙන අපි යමු කයාකින් කරන්න. මම දැන් ඔයාලට පෙන්නන්නම් අපි කොහෙද ඉන්නේ කියලා. ඒ අපි පටන් ගත්තේ මේ හරියෙන් අපි ඇවිල්ලා තියෙනවා හරියටම මෙන්න මේ හරියට. දැන් අපි ඉන්නේ ගල් කිරියාගම කියන ගමේ. අපි දැන් යන්නේ කලාවැවට. මේ ඉන්නේ කලාවැව. දැන් වෙලාව එකමාරට විතර දැන් බඩගිනි හොඳටම. ඉතින් අපිට කැම පාර්සල් එක තමයි හම්බුනේ. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. बाइक ने बाइक साइकिल दे अरे लगे अपन නෑ ෂේප් එක. එන්න දවස් බලන්න. जैकेट को इधर कैबल අද අපිට කන්න තියෙන්නේ බතුයි, හරිපොයි, දයිමාලි, වකට ලොම්බට තියෙනවා, හතු තියෙනවා. තව කොළ මැල්ලුමකුත් තියෙනවා. फाइल को दे लो मोते යමෙන් යනවා අපිට. ලොම්බට දවල්ට කෑම කාලා චේන්ජ් එකක් දාගත්තා කයාකින් වලට යන්න. ඔන්න අපේ බෝට්ස් ටික නම් රෙඩි. බෝට්ස් ටික ගියා. අපි දැන් යන්න හදන්නේ. ඉතින් බෝට්ස් ටික ඒගොල්ලෝ මේ වෙනම යවනවා. ඊට පස්සේ අපි වාහනෙන් තමයි එතනට යන්නේ. ඉතින් යන ටිකත් හරිම ලස්සනයි. ඔන්න දැන් ආවා කලාවැව ජාතික උද්‍යානයට. කලාවැවේ කයාකින් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා අවසරයක් ඇතුව තමයි එන්න ඕන. අවසරයක් නැතුව කලාවැවේ කයාකින් කරන්න එහෙම බෑ. ඉතින් ඔන්න අපි දැන් කලාවැවේ කයාකින් පටන් ගන්න තැනට ආවා. බෝට්ස් ටිකත් අපි ඔක්කොම එළියට ගත්තා. අපි දැන් එතනට ආවා. කරන බෝට් එකක්. ඉතින් ඔයාලට පේනව නේද? කට්ටිය දැනටමත් කයාකින් කරනවා. බලමු කොහොම වෙයිද කියලා. ලැන්ටන් ට්‍රේඩර්ස්ලත් එක ආවට පස්සේ ඉතින් මෙතනදී ඔයාලට කයාකින් සම්බන්ධයෙන් ෆුල් ඉන්ට්‍රොඩක්ෂන් එකක් හම්බ වෙනවා. බය වෙන්න කිසිම දෙයක් නැහැ. මොකද A to Z ඔක්කොම මෙයාලා මෙතනදී අපිට කියලා දීලා තමයි අපිව වැවට දාන්නේ. ඉතින් බය වෙන්න කිසිම දෙයක් නැහැ. ආදේශී අවස්ථාවක් වුණොත් කොහොමද අපි ඉන්නේ? යන්නේ කොහොමද? බෝට් එකේ වාඩි වෙන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම ඔයාලට මෙතනදී ඉගෙන ගන්න පුළුවන්. නෑ නෑ. ඔන්න අපි දැන් කලාවැවේ කයාකින් පටන් ගත්තා. ඉතින් ඔයාලත් එන්න මාත් එක්ක කලාවැවේ සුන්දරත්වය විඳින්න. අප්පන්න එපා. ඉතින් ඔය හරියේදී අපි පොඩ්ඩක් බෝට් එක ප්‍රැක්ටිස් කරා. ඉතින් මාත් එක්ක බෝට් එකේ යන්නේ ගැමුණු. ගැමුණු කියන්නේ ලැන්ටන් ට්‍රේල්ස්ලගේ මේ හැම දෙයක්ම ඇරේන්ජ් කරන එක්කෙනා. ඉතින් මම හරි කන්ෆිඩන්ස් පිට යනවා. මොකද ගැමුණුත් එක්ක යන හින්දා ගැමුණු හරිම සපෝටිව්. ඒ වගේම තමයි ගොඩාක් දන්නේ නැති දේවල් එයා කියලා දෙනවා මේ සෆාරි එක කරන අතරතුර. ඔව්. වැඩි ආය කරගෙනවා. දැන් දකුණ විතර දැන් දකුණ. බෝට් එකට නැග්ගට පස්සේ තමයි තේරුනේ පැඩල් කරන එකත් හිතන තරම්ම ලේසි නැහැ. ඒක අපි
අපි රිද්මයකට අපි ඒක කරන්න ඕන. ඒ වගේම ඒ දෙන්නගේ ඉස්සරහින් එක්කෙනාගේ පිටිපස්සේ එක්කෙනාගේ තියෙන කම්බිනේෂන් එක මාරම වැදගත්. නැත්තම් බෝට් එක එහාට මෙහාට යන්න බලනවා. ඒ වගේම අපි මෙතනදී ලයිෆ් ජැකට්ස් දාන් ඉන්නේ. ඒ වගේම අපිට ලැන්ටර්න් ටෙරස් ළඟින්ම අපිට දෙනවා ෆෝන් කවර්ස් දෙනවා. ඒකින්ද කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඔයාලා දන්නවනේ කලාවව නිර්මාණය කරලා තියෙන්නේ ධාතුසේන රජතුමා විසින්. අදින් සියවස් 15කට විතර කලින් තමයි මේ කලාවැව නිර්මාණය වෙන්නේ. කලාවැව අක්කර 6380ක් පමණ විශාල වෙනවා. හරියට ගත්තොත් ඉතින් රට මැද්දේ තියෙන සමුදුරක් වගේ තමයි. අයිනවල් තමයි හොතට බලාගෙන ඉන්නවා. දැන් මේ ගිහලා එනකොට වගේ ඉතින් මේ ඔයාලට පේන්න තියෙන්නේ අලි පිට කසන තැනක්. කලාවැවේ කයාකින් කරන අතරතුර අපි නිශ්ශබ්දව යන්න කියලා තමයි අපිට ඇඩ්වයිස් කරේ. මොකද අපි මේ යන්නේ රක්ෂිතයක් ඇතුළට. ඒ වගේම තමයි සත්තුන්ගේ වාසස්ථානයකට. ඉතින් එහෙම යද්දී අපි සත්තුන්ට කරදරයක් නොවන අයුරින් තමයි අපි මේ කරන දේවල් ස්වභාව ධර්මයක් එකතු කරගෙන තමයි අපි කරන්න ඕනි. මේ බලන්නකෝ ස්වභාව ධර්මය මොනතරම් අපූර්ව නිර්මාණයක්ද. මේක ඇත්තටම මගේ ෆෝන් එකෙන් වැරදිලා රෙකෝඩ් වෙච්ච එකක්. ඒත් බලන්නකෝ උඩ ගස් ඒ වියනක් විදිහට කොච්චර ලස්සනට පේනවද? කිලෝමීටර් 15ක් දැන් කයක් කරගෙන ඇවිල්ලාද? මේ ඉන්නේ අපිත් එක්ක කයාකින් කරන්න ගියපු සෙට් එක. ඉතින් දැන් අපි ලෑස්ති වෙන්නේ කයාකින් එක අතරතුර අපිට ලැබෙනවා ප්ලේන්ටි එකකුයි හැලපයි හකුරුයි. ඉතින් මේ වගේ සුන්දර අත්දැකීමකුත් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් හිතලා බලන්නකෝ වැවක් මැද්දේ ඉඳගෙන ප්ලේන්ටි එකක් එක්ක හැල්ප එකක් අද්දී මොන වගේ ෆීලින් එකක් දැනෙනවා ඇතිද? ඉතින් ඒ හින්දා තමයි කියන්නේ මේක විඳලම බලන්න ඕන එක්ස්පීරියන්ස් එකක්. මේ වෙද්දිත් කලාවැවේ කයාකින් එක අපි පැය 3කට ආසන්න කාලයක් විතර කරලා තිබ්බේ. ඉතින් අපි කැලේ ඇතුළට ගිහිල්ලා ඒ සුන්දරත්වය බලලා අයම දැන් අන්තිම හරියට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. පැය 3ක් ගියාද කියලා දැනුනේවත් නැහැ. ඇත්තට මෙහෙම ලොකු මහන්සියක් තිබුණෙත් නැහැ. මොකද ඒ සුන්දරත්වය අපේ ඇස් වලින්ම දකිද්දී අපිට එහෙම මහන්සියක් දැනෙන්නේ නැහැ.
තැන් වලට යද්දී හැම තැනකම view එක අපිට පේන්න තියෙන ගස් වැලි හැම දෙයක්ම මාරම වෙනස්. හැබැයි මේ කයාකින් එකේදී අපිට මිස් වෙච්ච එක දෙයක් තියෙනවා. අපි මේ කයාකින් එකේදී අපි ගොඩාක් ආසාවෙන් හිටිය අලි බලන්න. ඒ වුණාට අපි යන වෙලාවේ කිසිම අලියෙක් අපිට බලා ගන්න බැරි වුණා. ඉතින් එහෙම තමයි නේ. මේක කැලයක්. ඉතින් ඒ වෙලාවට ඉන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඉතින් අපිට ඒක මිස් වුණා. හැබැයි ඉතින් කමක් නැහැ. ඒ වුණාට අපි ගොඩක් ලස්සන දේවල් අපිට මේ කයාකින් එකේදී අපිට බලා ගන්න පුළුවන් වුණා. දැන් ඉතින් කයාකින් එකේ අවසානයේ තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පේනව නේද ඔයාලට? අහසේ ලොකුම ලොකු වැහි වලාකුළකුත් පේන්න තියෙනවා. වැස්සට කලින් අපි ආරම්භක ස්ථානයට යන්නත් ඕන. ඉතින් අපි බලමු අපිට ය아가න්න පුළුවන් වෙයිද මොකක් වෙයිද කියලා. ඉතින් ඔයාලත් මේ කයාකින් එක්ස්පීරියන්ස් එක ඔයාගේ ජීවිතේට අරගෙන නැත්නම් අනිවාර්යයෙන්ම මේ එක්ස්පීරියන්ස් එක ගන්න. ඒක මේ වීඩියෝස් වලින් පෙන්වනවට වඩා ඒක මාරම ලස්සනයි. ඒක ඇස් දෙකෙන්ම විඳින්න අවශ්‍ය දෙයක්. ඉතින් ඒ වගේම තමයි ඔයාලා කලාවවේ කයාකින් කරන්න ආසයි නම් මම highly recommend කරනවා ලැන්ටන් ට්‍රේල්ස් ළඟින් ඔයාලා එන්න කියලා. මොකද යාලා A to Z හැම දෙයක්ම arrange කරනවා. විශේෂම දේ තමයි එයාලා කොළඹ ඉඳන්ම tours arrange කරනවා කලාවවේ කයාකින් වලට. ඉතින් ඔයාලා group එකක් විදිහට ආවත් දෙන්නෙක් ආවත් තනියම ආවත් ඒවට අදාළව packages තියෙනවා. එයාලත් එක්ක කතා කරගෙන customize කරගන්න පුළුවන්. මම ලැන්ටන් ට්‍රේල්ස් ලගේ නම්බර්ස් දාන්නම්. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේ අත්දැකීම ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න. ලා නිලට ලස්සනට තිබ්බ අහස වැස්සකට කලින් බලන්නකෝ කළු කරගත්තු විදිහ. ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් පරිසරයේ වෙනස්කම්. ඒක නම් මාර කලර් මික්ස් එකක් යන්නේ. ඉතින් කලාවවේ කයාකින් මෙන්න මේ විදිහට තමයි ඉවර වුණේ. මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක් මගේ ජීවිතයට එකතු වුණා. ඉතින් thank you හැමෝටම මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන හිටියට. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. Love you.